සිංහපුර ජනතාවගේ මුදුන් මල් කඩබඩපත් වූ මේ සිංහපුර ශ්‍රී පැරකුම් රජමහා විහාරය නැගෙනහිර කලාකාරයේ විශ්මිත බව දැක බලා ගැනීමට නම් මේ සිංහපුර ශ්‍රී පැරකුම් රජමහා විහාරයට පැමිණිය යුතුමයි. ලස්සනකම ගමේ ඒ වෙල්ලේ අයත් බලාගෙන මේ සොඳුරු ශ්‍රීපාද ආකෘතිය උඩයි මතයි අපි මේ වෙලාවේ රැඳී සිටින්නේ. ඉතින් මේ පරිශ්‍රයට පැමිණෙන මේ සිංහපුර රජමහා විහාරයට පැමිණෙන ඕන පැතිමෙතෙකුට මේ ශ්‍රීපාද ආකෘතියට තමන්ගේ පුදුණු සිත ආනන්දයට පත් කර ගැනීමට හැකියාවක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ යුද්ධ කාලය අතරතුර මේ විහාරස්ථානයේ කිසිම සංවර්ධන සිදු වුණේ නැහැ. හැබැයි දැන් යුද්ධෙන් අනතුරුව සහ පසුව අද වෙන විට මේ විහාරස්ථානයේ යම් ප්‍රතිසංස්කරණ සිදු වීම පවතින. ඉතින් ඔබ වහන්සේගේ දායකත්වයේ කොහොමද අද වෙන විට මේ විහාරස්ථානයට තියෙන්නේ? මම ලස්සනකම සුබෝදානන්ද හඳුරෝ මිනිසුන්ගේ යුද බිය තිබුණා. විහාරස්ථානය සංවර්ධනය කර ගැනීම සහ මිනිසුන්ට ලොකු ආර්ථික අවස්ථා තිබුණා. නමුත් මේ යුද්ධය නිමාව සමග මිනිසුන්ගේ ආර්ථිකය සංවර්ධනයමින් පවතිනවා. ඒ සංවර්ධනය වෙන අතරතුර අප සිංහපුර ශ්‍රී පැරකුම් රජමහා විහාරස්ථානයත් සිංහපුර දායක දායකාවන් සහ ප්‍රදේශවාසීන්ගේ ආධාර උපකාර ඇතිව මේ විහාරස්ථානය වෙනකොට සංවර්ධනයමින් පවතින. ඒ වගේම අපට දැනට හැකියලා තිබෙනවා මේ ප්‍රදේශෙම අලංකාරමත් විහාරස්ථානයක් පත් කර ගැනීමට අපට ලැබීම පිළිබඳව අද වෙන විට මේ අවස්ථාවේ දකින්නට තියෙන්නේ මේ මිහින්තලා ආකෘතිය සිංහපුර රජමහා විහාරස්ථානයේ තිබෙනවා. රජදරුවන්ගේ අනුග්‍රහයෙන් තමයි මේ විහාරස්ථානය ඉදිවෙන්නේ. ඒ වගේම මේ විහාරස්ථානයේ මේ මහරහතන් වහන්සේ වැඩ සිටි බවට පැරණි සාක්ෂි සෙල්ලපෙළේ හමු වෙනවා. මෙම විහාරස්ථානයේ රමණීය ස්ථානයක් බවට පත්වන්නට මේ වගේ අලංකාරයක් විදිහට ඉදි කරලා තියෙන මේ නලපාන ජාතක ඉදිරිපිට තමයි මං ඉන්නේ. ඉතින් මේ වගේ අලංකාරවත් සහ මිනිසුන්ට ප්‍රියවදන සහ ඒ ජාතක කතා මතක් කරන්න නිරූපණය වෙන පරිදි දැසවසුන් නිර්මාණය කළ තියෙන අද වෙන විට මේ සිංහපුර ශ්‍රී පැරකුම් රජමහා විහාරස්ථාන. ස්වාමීන් වහන්සේ මේ බුදුන් වහන්සේගේ දුක්සරක් කරපු කියපු ප්‍රතිමාවක්. ඉතින් මෙම ප්‍රතිමාව නිර්මාණය කිරීමට ඔබ වහන්සේගේ තමයි දායකත්වය ලැබෙන්නේ. ඉතින් ඒ වගේ අද වෙන විට මේ සිංහපුර ශ්‍රී පැරකුම් රජමහා විහාරය ඉතාමත් රමණීය සිද්ධාස්ථානයක් බවට පත්වීම පවතිනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ දැඩි පරිශ්‍රමයත් එක්ක මේ වෙලාව අපි ඉන්නේ මේ විහාරස්ථානයේ සමාධි බුදු පිළිමේ ඉදිරිපිට. ඉතින් සමාධි බුදු පිළිමේ වගේ පිළිම වහන්සේලා රාශියක් අද වෙන විට මේ විහාරස්ථානයේ ඉදිරිපින් හමාරයි. ඉතින් මේ සමාධි බුදු පිළිමේ වැද පුදා ගන්නදී අපිට දකින්න පුළුවන් මේ විහාරස්ථානයේ පුරාවටම නිල් කොයමින් පිරීලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න කැමති ලස්සනකම සුබෝධ හාමුදුරුවෝ අද වෙන විට මෙම විහාරස්ථානය මෙහි පිට දෙවලුවක් බවට පත් කර හමාරයි. ඉතින් මේ නැගෙනහිර කරාගාරය සිංහපුර ශ්‍රී පැරකුම් විහාරස්ථානය